අද මම මේ ඉන්නේ යාළුවනේ මේ ලස්සන ස්ථානයක. ඒ තමයි මේ වනාන්තරයකින් කුඩා වනාන්තරයකින් ඇති වුණු මේ දිඹුල ආරණ්‍ය සේනාසනය. වල පේනදි බෝඩ් එකේ නේද? දිඹුල ආරණ්‍ය සේනාසනය කියන එකට හරි අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියන එක. ඒක තියෙන තැන චූටි වනාන්තරයක් මැදි වෙලා තමයි තියෙන්නේ මේක. දැන් භික්ෂුන් වහන්සේලා කීප නමක් වැඩ ඉන්නවා. බයිස්කිකේම යන්න පුළුවන් ඉහළටම අපි බලමු ගිහිල්ලා කොහොමද කියන එක. දෙපැත්ත වලට පේන ඇති චූටි වනාන්තරයක්, අන්කලෑවලි මඩු වනාන්තරයක් තියෙන්නේ. ඒකත් එක්ක තමයි මේක ඉස්සරහට අපිට යන්න පුළුවන් ඉන්නේ පේන ඇති නේද? එයා පැත්තට පාරක් තියෙනවා. මේ තමයි ආරණ්‍ය සේනාසනයට යන මාර්ගය. බලන්නකො දෙපැත්ත. හරිම ලස්සනයි නේද? හරිම සෞන්දර්යාත්මකයි. මෙතනින් එහාට අපි බයිසිකල් යන එක වටින්නේ නැහැ. අපි යමු. මේ බලන්න කොච්චර ලස්සන තැනක්ද කියන එක. නේද? කුරුල්ලන්ගේ කිචිවිචි නාදේ හරි සුන්දර තැනක්. සද්ද බද්ද නැහැ. හරි නිස්කලංකයි, සෞන්දර්යාත්මකයි. ඉතින් ඒ නිදහස් තැනක තමයි මේක පිහිටලා තියෙන්නේ. පේනව නේද ඔයාලට කොහොමද? අවුට පරිසරයේ හරිම නිස්කලංකයි. හිතට ගතට හරිම නිදහසක් දැනෙන තැනක්. මේ බලන්න කොහොමද කියන එක. ඔන්න පන්සලේ මං හිතන්නේ ආරක්ෂකයෝ ටික නේද? ආරණ්‍ය සේනාසනයේ ඉන්න ආරක්ෂකයෝ ටික තමයි අපි පිළිගන්න හදන්නේ. ඒ නැති නේද? කොහොමද කියන එක. වික්‍රමාසන නම කොයිලා ඉන්නවා. අපි හමුදුරුවෝ. ඒ හමුදුන්නේ. ඔව්. අවසරයි. නායක හමුදුරුවෝ වැඩ ඉන්නවද? නායක හමුදුරුවෝ නැහැ. නායක හමුදුරුවෝ නැහැ. අපි අනිත් හමුදුරුවෝ තමයි වැඩ ඉන්නේ. ඉතින් දාන ගන්න වෙලාව හිතන්නේ හරි ලස්සනයි. බලන්න මේ එහා පැත්තෙන් ඔය ගල් වලින්ම හදපු නිදක් මම හිතන්නේ ඒක දැන් වහලා තියෙන ඔය පේනවා ඇති. ඔය බලන්නකො කොච්චර නිදහස්ද කියන එක. ලස්සනයි නේද? අලංකාරවත් නේද? ඔය වනාන්තරයකින් මැදි වෙලා ඉන්නේ, මැදි වෙලා තියෙන්නේ. හොඳයි අපි හඳුන්නේ. පේන අපි හඳුන්නේ. වහන්සේ. පේන්නේ මොකද? පේන්නේවත් පේන්නේ නැහැ. එහෙමයි අපි හඳුන්නේ. නෑ අපි හඳුන්නේ. මේ අපේ පන්සලේ ඉන්න වික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරමින් ඉන්න ඒ මාමා, දරුණු මාමා. හරි අපි ගන්න පොඩි වීඩියෝ එකක්. හරි මේ බලන්න. හරිම අලංකාරවත් නේද? මේකට කියන්නේ මම කලිමුත් කිව්වොත් දිඹුල ආරණ්‍ය සේනාසනය. ඔය ප්‍රසිද්ධ නෑ, ගොඩක් ප්‍රසිද්ධ තැනක් නෙවෙයි. ප්‍රසිද්ධ නොවන තරමට තමයි අත්‍තරම මේව ආරක්ෂා වෙන්නේ. ඔය ප්‍රසිද්ධ වුණාම ගොඩක් අය ඇවිල්ලා මේව විනාශ කරලා දානවා. මෙහි අඩුම තරමේ මේ ප්ලාස්ටික් කෑල්ලක්වත් එහෙම නෑ. shopping කෑල්ලක් දක්නට ලැබෙන්නේ නැහැ. මේක හරි පරිස්සමෙන් ආරක්ෂා කරගෙන යනවා. අපි දැන් ගිය වෙසක් පොයි දවසේ ඇවිල්ලා ගිලම්පස දානෙකුත් අපි හවස දීලා ගියේ. මේකට මේ බලන්න. කොච්චර අලංකාරවත්ද කියලා මම කියන්නම් ඔයගොල්ලන්ගේ එහා පැත්තටත්. වනාන්තරයක් තමයි මේකේ හවට පේන්නේ. පේනව නේද? ඔය හැමතැනම. හරිම සුන්දරයි, හරිම සෞන්දර්යාත්මකයි. හිත නිවන මං කලින් කිව්වා වගේ හිත නිවන තැනක්. ඔය බලන්නකෝ. හැම තැනකම මේ ලස්සන පරණ නුග ගහක් මේක. පැරණි නුග ගහක්. උපාසක මහත්තුරු අම්මලා ඇවිල්ලා මෙන්න මේ ඉස්සරහ ඔය පේන සුදු පාට බිල්ඩින් එකේ ඔගේ තමයි මේ ගොඩනැගිල්ල තමයි සිල් සමාදන් වෙන්නේ. ඔයාලට පේනව නේද මං කියන එක? ඔය බලන්නකෝ. පැරණි ගොඩනැගිල්ලක්. ඒක නම් මෙදි භාවිතයට ගන්නෙ නැහැ. භාවිතයට ගන්න නැති තැනක්. මේ බලන්න කොච්චර අලංකාරවත්ද කොච්චර ලස්සනද කියලා.
මේ බලන්න තව වනාන්තරයේ අභ්‍යන්තරය වෙන්නේ තවත් එක ගොඩනැගිල්ලක් තියෙනවා. බණ භාවනා කරන ස්ථාන. ඉතින් ඉස්සෙල්ලා අපිට හම්බුනේ මේ අපේ එක භික්ෂුන් වහන්සේ නමක්. නායක හමුදුරුවෝ අද දවසේ වැඩ ඉන්නේ නෑලු. නැත්නම් උන්වහන්සේත් එක්කත් අපිට පොඩ්ඩක් කතා කරන්න තිබුණා. මේවා මේ පොඩ සුපෝකභෝගී තැන් නෙවෙයි. හරි නිදහසේ ඉන්න පුළුවන්. නිදහසේ භික්ෂුන් වහන්සේලාට බණ භාවනා කරගන්න පුළුවන් ස්ථාන තමයි මේවා. බලන්නකෝ. පොඩ ප්‍රසිද්ධ තැන් ලොකු කෝටිපති දායකයෝ නෙවෙයි මේවට ඉන්නේ. සාමාන්‍ය මිනිස්සු තමන්ට පුළුවන් විදියට දානයක් මානයක් දීලා මේවා ආරක්ෂා කරගන්න භික්ෂුන් වහන්සේලාත් හරි කැපකිරීමෙන් මේ තැන් තමන්ට පුළුවන් උපරිමය ඇතුලේ ආරක්ෂා කරගන්න ගමන් තමන්ගේ ලෞකික ලෝකෝත්තර ජීවිතයට අවශ්‍ය දේවල් ටික සම්පාදනය කරගන්නවා. හරිම වේගවත් හුලඟක්, හරිය නිදහස් හුලඟක් හමනවා මේ හරියට. හරිම නිදහස්, හරිම සෞන්දර්යාත්මක. බලන්න නේද? ටිකක් යන්න අමාරුයි මේ ගල්තලවල මේ දස්වල වැහැලා ලිස්සනවා. හරි. පේනවා ඇති නේද වනාන්තරේ හැමතැනකින්ම. හරි. අවට පේනවා නේද? පේනවානේ. අලංකාරවත් පරිසරය, නිදහස් පරිසරය. කලින් අර මම එද්දි කිව්වාගේ මේ හිතට ගතට නිදහසක් දැනෙන, පුදුම නිදහසක් දැනෙන ආයි ආරක්ෂක දෙන්න අපි අඳුරන්නේ නැති නිසා මේ සද්ද දානවා. ඒගොල්ලන්ගේ වගකීම මේක නේද? ඒගොල්ලෝ වගකීම තමයි මොකද්ද? ඒගොල්ලන්ට උරුමතන ආරක්ෂා කරගන්න එක. කවුද ඉන්නේ කියලා බලන්න. ඉතින් මේ වගේ ලස්සන තැන් අපි ආරක්ෂා කරන්න ඕන. බලා ගන්න ඕන. ඒ වගේම තමයි මේ නොදන්න අයට බලන්න තමයි මම ඇත්තට මේ වීඩියෝ එක කරන්නේ. ආරක්ෂක දෙන්නෙක් ඉන්නවා. ඔය දෙන්න හරියටම තමන්ගේ සේවය කරනවා. තමන්ට පෙරලා තියෙන රාජකාරිය. ලස්සන තැනක්. නිදහස් තැනක්. මේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයේ සහ මේ දානශාලාව. දානශාලාව. නේද? එහෙනම් ඉතින් මේක පිටලා දෙන්න මම කියන්නම්. කුරුණෑගලට ආපුම කුරුණෑගල දඹුල්ල පාරේ මොකරල්ල පොලිසිය ගාවින් කිලෝමීටර් 3ක් ඉස්සරහට ඉද්දී මඩගල්ල පාටට මේ ස්ථානේ පිටලා තියෙන්නේ. ඒකට කුරුණෑගල දඹුල්ල පාරේදී මේ ස්ථානේ තියෙන්නේ කොහෙද? ඉබ්බගම මන්සන්දියෙන් මඩගල්ල පාරේදී කිලෝමීටර් 5ක් එද්දී කඳුළු හන්දියෙන් දකුණට හැරෙනවාම මේ දිඹුල ආරණ්‍ය සේනාසනේ පිටලා තියෙන්නේ. හරි. එහෙනම් ගොඩක් ස්තුතියි හැමෝටම. ආරක්ෂා කරන්න ඕන මේවා දැනගන්න ඕන. එන්න බලන්න. හැබැයි මේ දේවල් ආරක්ෂා කරගනිමින් විඳින්න තමන්ගේ පින් කටයුතු කරගන්න කියලා මොගෙන් ඉල්ලා සිටිනවා. හැමෝටම ගොඩක් ස්තුතියි.